ආදරණීය හිතක් තියෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාවත් එක්කරගෙන අද අපි මේ බලන්න යන්නේ 2022 රිලීස් වෙච්ච 4 Years කියන මලයාලම් මූවි එක. එක ජෝඩුවක් කොලෙජ් එකකදී ලියපු හරි අමුතු විදිහේ ආදර කතාවක් තමයි මේක. සමහරුන්ට කිසිම දෙයක් ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේම සමහරුන්ට පිළිගන්න බෑ. සමහරු ආදරය කරන්න දන්නේ නැහැ. සමහරුන්ට ඒ අතාර්ථය පිළිගන්න බෑ. සමහරු තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න අරගල කරනවා. තවත් සමහරු සටන් කරන්නවත් දන්නේ නැහැ. සමහරු පහසුවෙන් කලබල වෙනවා. සමහරු හිතන්නේ තමන්ට කවදාවත් වරදින්නේ නැහැ කියලා. තවත් කට්ටියක් පහසුවෙන්ම අත්හරිනවා. සමහරු දරුණු තුවාල ලබනවා. තවත් පිරිසකගේ වේදනාවලින් කවදාවත් ගොඩ එන්නේ නැහැ. සමහර විට ඔයත් මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. තවත් සමහරක් මම වගේ. ඒ කියන්නේ ගයත්‍රි වගේ. ඒත් එක්කම අපි දකිනවා ඩෙස් එක්ක ලියවුණු සටහන් අතරේ තනිවෙච්ච කෙනෙක්ව. ඒ අතරේදී තවත් කෙනෙක් come back to me කියලා ගහලා තියෙන කීටැක් එකක් දිහා බලනවා. ඉතින් ඒ තමයි අපි අද දකින ජෝඩුව. මේ විශාල්. එතකොට මේ තමයි ගයත්‍රි. කොලෙජ් එකේ අවසාන දවස නිසා තමයි ගයත්‍රි මේ විදිහට එයාගේ මතක බෝඩ් එකේ සටහන් කරන්නේ. කොලෙජ් එකෙන් පිටත් වෙලා විශාල් මේ යන්නේ එයාගේ පක්ෂ කාර්යාලයට. ඒ වෙද්දී එයාගේ සෙට් එකේ අනිත් හැමෝම බැජ් එකේ ෆොටෝ එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන අඩුවකට ඉන්නේ විශාල් විතරයි. ඉතින් කොල්ලෙක් එයාට කෝල් ගද්දි කෝල් එක ආන්සර් කරන්නේ නැති නිසා ඒ කොල්ලා ඇවිල්ලා ගයත්‍රිට කියනවා අන්තිම දවසේ රණ්ඩු කරන්න නැතුව එයාට කෝල් එකක් අරන් බලන්න කියලා. ගයත්‍රි අහනවා එහෙම කරන්නම ඕනේද කියලා. කාලේ නාස්ති නොකර ගන්න කියලා මේ කොල්ලගේ බලකිරීමටම වගේ ගයත්‍රි කෝල් කරලා කාරණේ කිව්වහම විශාල් කියන්නේ මම එන්නේ නෑ කියලා. හේතුව මමද කියලත් ගයත්‍රි අහනවා. නෑ මම එතෙන්ට ගැලපෙන්නේ. අනික ඔයාගේ මතකවල මම වගේ කෙනෙක් ඉන්න ඕනෙත් නෑ කියලා විශාල් කෝල් එක කට් කරනවා. බොරු හිනාවක් මවාගෙන ෆොටෝ එකට පෙනී ඉන්න ගයත්‍රිට තනි වෙච්ච ගමන් කඳුළු හලන්න නැතුව ඉන්න බැරි වෙනවා. ඒ තරම්ම වේදනාවකින් තමයි විශාලුත් මේ වෙලාවේදී ඉන්නේ. ඉතින් තේරෙන විදිහට නම් මේ හිත් දෙකේම හිර වුණු ලොකු වේදනාවක් තියෙනවා වගේ. ගයත්‍රිගේ දුක අහන්න නම් එයාගේ යාළුවා බොබී එනවා. ඉතින් ගයත්‍රි එයා එක්ක කතා කරන ගමන් එද්දි ගයත්‍රි කියනවා මුලින් මම මෙතෙන්ට වෛර කරත් දැන් නම් හිතෙන්නේ මගේ ජීවිතේ හොඳම දවස් ටික තමයි මේ අවුරුදු 4 කියලා. ඉතින් හෙට තමයි මෙයාලා කොලෙජ් එකෙන් පිටත් වෙලා යන දවස. යාළුවා ගයත්‍රිට කියන්නේ හෙට උදේම අපි ටැක්සි එකකින් ගෙදර යමු කියලා. හිතේ දුක යටපත් කරගෙන හොස්ටල් එකට එන ගයත්‍රි මතකයන් මේ කොලෙජ් එකේ ඉතුරු කරලා යන්න හිතාගෙනයි මේ පැලේ හිටවන්නේ. එතනට එන බොබී ගයත්‍රිට මෙහෙම කියනවා. පේපර් 31ක් ලියා ගන්න බැරි වුණු කොලෙජ් ඉතිහාසයේ පළවෙනි කෙනා එයා වෙන්නේ නැති. ඒ ලැජ්ජාවට වෙන්නේ නැති ෆොටෝ ගහන තැනට එයා ආවේ නැත්තේ. නැතුව ඔයාගෙන් වෙන්ගුණ එකට නෙවෙයි කියලා බොබී ගයත්‍රිගේ හිත හදන්න උත්සාහ ගන්නවා. ඉතින් මේ අවසාන දවසේ දැනෙන දේවල් ගැන විශාලුත් එයාගේ යාළුවෙක් එක්ක කියන ගමන් තමයි ඉන්නේ. මේ අන්තිම දවසේ හැංගීම්බර වෙන්න එපා බං කියලා යාළුවා විශාල්ට කියනවා. මම දුක් වෙන්නේ යාළුවෝ යන එකට නෙවෙයි බං. ඒක මට පුරුදුයි. මම ඉපදුණු නගරේ කිසිම යාළුවෙක් මට හිටියෙත් නැහැ කතා කරෙත් නැහැ. ඒත් එයා මට කතා කරා. විශාල් එහෙම කියද්දි මම කිව්ව නිසා තමයි බං එයා උඹට කතා කරේ කියලා යාළුවා කියනවා. ඉතින් විශාල් එක දැනගන්නේ දැන් වගේ. මේ අවුරුදු 4 විශාලුත් එක්කම ගත කරපු ගයත්‍රි යාළුවාට මෙහෙම කියනවා. ගිය අවුරුදු 4ෙම එයාගේ නෝට් ලිව්වේ මම. මට ෂුවර් දැන් නම් මෙයා මේ කෝස් එක ඉවර කරන එකක් නෑ කියලා. එයා ඉන්න විදිහකට හිටපු දෙන්. ඔයා කරදර කරන්න එපා කියලා බොබී ගයත්‍රිට උපදෙස් දෙනවා. ගයත්‍රි විශාල් වෙනුවෙන් කරපු දේවල් විශාල් ආයමත් එයාගේ යාළුවත් එක්ක කියන්න ගන්නවා. විභාගෙට කලින් දවසේ එයා මට ෆෝන් එකෙනුත් ඉගැන්නුවා. එයාටත් විභාග තියෙද්දි. එයා මගේ විභාග අංක ලිව්වා එයාගේ පේපර් එකේ. මම ෆේල් වෙන එක නවත්ත ගන්න. මගේ හිටපු පෙම්වතියගේ ශාපේ වෙන්න නැති බං. මම එකිනෙකට නිදහසට කරුණු කියලා පැනගත්තා. අන්තිමේටම මට මගේම බෙහෙත් වල රස බලන්න වුණා. 12 වසරේදී පූජා කියපු දේ ඇත්ත. ආදරේ හැම වෙලාවෙම වේදනා දෙනවා. විශාල් ඒ විදිහට එයාගේ හිතේ තියෙන බර නිදහස් කරගනිමින් ඉද්දි යාළුවා කියනවා මොනා වුණත් අද අපි රැයට සුපිරියක් කරමු කියලා. ඒ වගේම අද අපිට උඹේ සින්දුවක් ඕනේ කියලත් යාළුවා කියනවා. ඉතින් විශාල්ගේ සින්දුවත් එක්කම කොල්ලෝ ටිකගේ අවසාන පාටිය මේ විදිහට වෙනවා. ඉතින් කෙල්ලෝ ටිකත් නිකන් ඉන්නේ නැහැ. එයාලගේ පාටියත් මේ විදිහට වෙනවා. කොහොම වුණත් මොන ජොලි කරත් සතුටු වෙන්නේ නැති හිත් දෙකක් තිබුණා. හොර හිනාවෙන් වර්ණවත් වුණ මේ මූණුවල සැඟවිලා තිබුණ ලොකු වේදනාවක්. ඉතින් තනි වුණ වෙලාවක් ආව ගමන් ගයත්‍රියේ කොල්ලගේ මතක දිහා බලාගෙන ඒ රූප එක්ක හිතින් කතා කරනවා. ඒ අතරේ විශාල් ඉන්නෙත් ගයත්‍රි එක්කම තමයි. හැබැයි ඒ මොහොතේදී ගයත්‍රිට වඩා විශාල්ගේ හිත නම් සංවේදී. ගයත්‍රිට කෝල් එකක් ගන්න කියලාම විශාල්ගේ හිත කියනවා. මට ඔයාව බලන්න ඕනේ. දැන් හම්බෙන්න පුළුවන්ද කියලා විශාල් අහද්දි දැන්ද කියලා ගයත්‍රි අහනවා.
මම දැන් OAT එකට එනවා. එතනට එන්න කියලා විශාල් කියනවා. දැන් මෙහි ගේට්ටු අහලා විශාල් අනේ තේරුම් ගන්න. ගයාත්‍රි එහෙම කියලා නවතිද්දී තේරුම් ගත්ත නිසානේ මෙච්චර කල් කතා කරේ නැත්තේ. මුලින්ම කතා කරේ ඔයා නේද? ඔයා එනකම් මම බලන් ඉන්නවා. මුළු රෑම හරි. අන්තිම දවස නේද? මොනා හරි කරන්න කියලා විශාල් කියද්දි කෝල් එක කට් කරන ගයාත්‍රි මොනා කරන්නද කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ. කිව්වා වගේම විශාල් එතනට වෙලා මුරණ්ඩුකමට ඉන්න හැටි කොහොම හරි මෙතනට එන ගයාත්‍රි දකිනවා. ගයාත්‍රි ආව ගමන්ම කියනවා පාලිකාවට විනාඩි 10න් එනවා කියලා පොරොන්දු වෙලයි ආවේ කියලා. විශාල් ගයාත්‍රිට මේ තැන ගැන විශේෂත්වය ආයමත් මතක් කරලා දෙනවා. මොකද විශාල් ගයාත්‍රිට ආදරේ ප්‍රකාශ කරේ මේ තැනදිම තමයි. හරි ඇයි මට එන්න කිව්ව කියලා ගයාත්‍රි අහනවා. නිකන් ආයමට ඔයාව දකින්න ලැබුණේ නැත්තම් කියලා විශාල් කියද්දි කතාව වෙන පැත්තකට යවන ගයාත්‍රි අහනවා ඔයාගේ ඉදිරි සැලසුම් මොනවද කියලා. බයික් එකක් තියෙන එකේ කෑම ඩිලිවරි වැඩක් කරන්න ඕනේ කියන එකයි විශාල්ගේ අදහස වෙන්නේ. ඉතින් ගයාත්‍රි අහනවා එතකොට ඔයාගේ එකතු වෙච්ච පේපර් වලට මොකද කරන්න කියලා. මම ඒවත් ඉවර කරන්නම් කියලා විශාල් කිව්වහම එතකොට ඔයාගේ සහාය අධ්‍යක්ෂක සිහිනයට මොකද වෙන්නේ කියලා ගයාත්‍රි ඒ ගැනත් මතක් කරනවා. ඒ ගැන හරි තීරණයක් නෑ කියන එකයි විශාල්ගේ උත්තරේ වෙන්නේ. කතාව ඔය විදිහට ඇදිලා යද්දි ගයාත්‍රිට යන්න වෙලාවත් ඇවිත්. ඒ සමුදෙන මොහොතෙත් විශාල් ගයාත්‍රිට යන්න එපා කියලා එකම එක හාදුවක් විතරක් ඉල්ලනවා. ප්ලීස් මට යන්න දෙන්න කියලා විතරක් ගයාත්‍රි කියද්දි අඩුම ගානේ වැළඳ ගැනීමක්වත් කියලා විශාල් අයදිනවා. හරි යාළුකමට විතරයි මේ වැළඳ ගැනීම කියලා ගයාත්‍රි කිව්වහම විශාල් එකපාරට ලං වෙනවා. ඒත් තව දෙයක් කියන ගයාත්‍රි අපේ සේරම ෆොටෝ ඩිලීට් කරන්න කියලා විශාල්ට කොන්දේසියක් දානවා. මං ඒවා වැරදි විදිහට පාවිච්චි කරයි කියලා බයද කියලා විශාල් අහනවා. කියන්න බෑනේ කියලා ගයාත්‍රි කිව්වට පස්සේ ගයාත්‍රි අතටම විශාලයාගේ ෆෝන් එක දෙන්නේ කරන දෙයක් කරගන්න කියලා. ඉතින් මේ අවසාන වැළඳ ගැනීම. විශාල් ගයාත්‍රිගේ බෙල්ලට හාදුවක් දෙන්න හැදුවත් ගයාත්‍රි එක ප්‍රතික්ෂේප කරනවා. අනේ අන්තිම දවස අවුල් කරන්න එපා විශාල්. හරි එහෙනම් ඔයා යන්න කියලා විශාල් කියවුවාම ගයාත්‍රි එතනින් යන්න යනවා. මේ දවස ගෙවලා දාන්න තියෙන ඉතුරු පැය ගානම විශාල් ගොඩක් දුකෙන් අඬ අඬා තමයි කාලය ගෙවන්නේ. ඒ අතරදී ගයාත්‍රි ඒ දෙන්නගේ පරණ ෆොටෝ එකක් දිහා බලමින් ඒ පරණ මතක අතරේ තමයි ඉන්නේ. ඒත් විශාල්ට වඩා ඒ හිත හයියයි. ගයාත්‍රි බලන් හිටපු ෆොටෝ එක ඩිලීට් කරලා දානවා. ඒ විතරක් නෙවෙයි. මේක මොකක් හරි හොඳ විදියකට ඉවර වෙන්න ඕනේ. වැඩිය හිතන්න එපා. එයා හොඳයි. ඒ වගේම දැන් ඒක ඉවරයි. හරිද? ඒ වොයිස් එකක් දාලා තමයි ගයාත්‍රි නින්දට යන්නේ. ගයාත්‍රිගේ මැසේජ් එකෙන් පස්සේ විශාල් දාලා තියෙන මැසේජ් එක උදේම ගයාත්‍රිට දකින්න ලැබෙන්නේ ඩිලීට් මැසේජ් එකක් විදිහට විතරයි. කලින් දවසේ විශාලුයි ගයාත්‍රි මුණ ගැහුණා කියන එක දැනගන්න විශාල්ගේ යාළුවා මට විශ්වාස කරන්නත් බෑ එයා ඊයේ රෑ උඹව හම්බෙන්න ආවා කියලා. එහෙම කියද්දි විශාල් කියන්නේ එයාට හොඳ හදවතක් තියෙනවා. මම තමයි මේ ඔක්කොම අවුල් කරේ. අපි වෙන් වෙනකොට මම සමා වෙන්න කිව්වනම් එයා ආපහු එනවා. බලාපොරොත්තු පිරුණු විශාල්ගේ හිත තාමත් ගයාත්‍රි ළඟ. එහෙනම් ගිහින් උඹ යාට සොරි කියපන් කියලා යාළුවා යෝජනා කරනවා. ඒත් එයා දැන් ගිහින් ඇති කියලා විශාල් එයාගේ හිත හදා ගන්නවා. මේත් එක්කම විශාල්ගේ යාළුවා ඔෆිස් යන එක මහා වදයක් කියලා කියනවා. විශාල් අහනවා උඹේ අතට පඩියක් ලැබෙනව නේද කියලා. අපේ තාත්තා ලබන අවුරුද්දේ විශ්‍රාම ගියාම මගේ කර උඩට තමයි පවුල සේරම බර වැටෙන්නේ. ඉතින් යාළුවා මේ වෙලාවේදී විශාල්ට උපදෙස් දෙනවා උඹ ඔබේ ජීවිතය හදාගනින් කියලා. ඉල්ලන්නත් කලින් තාත්තා බයික් එකක් අරන් දුන්නා. ඒත් පන් එක්සෑම් එක කරගත්තෙත් නෑ. විශාල් තවත් එයාගේ දුක කියනවා. ගේම අත්තරින්න එපා කොල්ලෝ කියලා එක්සෑම් එකට උදව් වෙන ඥානපටි ටික්කුයි ගඳ ගහන හොර පොකට් ගොඩක් තියෙන ෂර්ට් එකකුයි යාළුවා විශාල්ට දායාද කරනවා. උදේම ගයාත්‍රි බොබිත් එක්ක කොලේජ් එකෙන් ගන්න අවසාන කෑම වේල තමයි මේ කන්නේ. මේ අතරදී බොබි ගයාත්‍රිගෙන් අහනවා කලින් දවසේ විශාල්ව හම්බෙලා වුණ දේවල් ගැන. ඒ දේවල් කතා කර කර ඉන්න ගමන් එකපාරම ගයාත්‍රි කියනවා මම එයාට තාමත් ආදරෙයි කියලා. අන්තිම දවසේ මොකටද එන්න හදන්නේ කියලා බොබි අනිත් පැත්තට අහනවා. ඒක එහෙම නෙවෙයි. මම දන්නවා ඒක හරියන්නේ නැහැ කියලා. ඒ වුණාට මට එයාට ආදරය කරන්න පුළුවන් නේද? මට එයාව යාළුවෙක් විදියට දකින්න බෑ කියලා ගයාත්‍රි උත්තර දෙනවා. ඕන දෙයක් කරගන්නවා කියන බොබීට ටිකක් තරහ යනවා. විශාලුත් මේ වෙලාවේදී කෑම ගන්නයි ලෑස්ති වෙන්නේ. විශාල් සිනමා අධ්‍යක්ෂණයට ගොඩක් කැමති නිසාම එයා එක ෂෝට් ෆිල්ම් එකක් කරලා තියෙනවා. ඉතින් ඒක බලපු කොල්ලෝ ටිකක් විශාල්ට ඇහෙන්න අනම්මනම් කියලා විශාල්ව අවුස්ස ගන්නවා. ඉතින් වලියක් ගිහින්
තමයි මේ ප්‍රශ්නේ නවතින්නේ. ඉතින් මේ නිවුස් එක විශාල්ගේ තාත්තටත් ආරංචි වෙනවා. ඉතින් කෝල් කරලා තාත්තා විශාල්ට කියන්නේ ඔයා ගැන ලොකු හින නෑ. ඔය ඩිග්‍රී එක කරගන්න කියලා. පුස්තකාලෙන් ගත්ත පොතක් බාර දෙන්න යන ගයාත්‍රිට අලුත් බැජ් එකේ කපල් එකක් දකින්න ලැබෙනවා. ඒත් එක්කම ගයාත්‍රි අතරමං වෙන්නේ එයාලගේ ආදර කතාවේ මුල් කාලයේ. ඉතින් මේ වෙද්දි බයික් එකේ යාළුවාව කොලෙජ් එකට ඇරලවන්න එන විශාල් අහම්බෙන් වගේ ගයාත්‍රිව දකිනවා. එයා තාම ගෙදර ගිහින් නෑනේ. ගිහින් සමාවරන් කතා කරපන් කියලා යාළුවා විශාල්ව තනි කරලා යනවා. විශාල් ගයාත්‍රිට නොපෙනීම එයාව ෆලෝ කරනවා. ඉතින් මේ සුන්දර තැන්වල මතක එකතු කර ගයාත්‍රි කොලෙජ් එක පුරාම යන මේ ගමනේ විශාලුත් එයා පිටුපස්සින්ම යනවා. මගදී බාධක වැටුණත් විශාල් ගයාත්‍රිව පේන තෙක් මානෙම තමයි ඉන්නේ. දුර ඉඳන් හරි ඒ මුණ දිහා බලන් ඉන්න එක විශාල්ට සතුටක් වෙනවා. විශාල් යාළුවා එක්ක කෝල් එකේ ඉන්න අතරදී ගයාත්‍රිව මගහැරුණත් විශාල් කොහොම හරි ආයෙමත් ඒ නැවතුමක් නැති ගමන පටන් ගන්නවා. ඉතින් විශාල්ට මේ ගමන අන්තිමේදී ගයාත්‍රිව දකින්න ලැබෙන්නේ කොල්ලෙක් එක්ක කතා කර ඉන්න ගමන්. ඉතින් විනාඩි 5ක් කතා කරන්න ඕනේ කියන මේ රොෂාන් කියන කොල්ලා ගයාත්‍රිව අකමැත්තෙන් හරි කැමති කරව ගන්නවා. ඉතින් මේ ඩබල කැන්ටින් එකට යනව දකින විශාල් ගයාත්‍රි පස්සෙන් ආයෙමත් එනවා. හැබැයි ගයාත්‍රි නම් තාම දැක්කේ නැහැ විශාල් ඇවිත් ඉන්නවා කියලා. වාසනාවකට වගේ විශාල්ටත් කෙල්ලෙක් කතා කරනවා එයා අඳුරන කෙනෙක්. ඉතින් මේ කෙල්ල විශාල් එක්ක බලෙන්ම කතා කරන්න වගේ තමයි හදන්නේ. හැබැයි විශාල්ගේ සිහිය නම් තියෙන්නේ අර දෙන්න දිහා. ඒත් එක්කම ගයාත්‍රි දකිනවා විශාල් මෙතන ඉතින් විශාල් එක්ක ඉන්න කෙල්ල විශාල්ට එක එක දේවල් කිව්වත් ඒ දේවල් ගානක් නැතුව විශාල් නම් ඉන්නේ හරි නොසන්සුන්ව. ගයාත්‍රිත් එක්ක ඉන්න රොෂාන් වටින් ගොඩින් එක කාරණයකට එන්න හදද්දිම විශාල් යනවයේ මේසෙට. අපි මෙතන වැදගත් දෙයක් කතා කරේ කියලා රොෂාන් කියද්දි හරි කරන් යන්න. මේක කොලෙජ් එකේ කැන්ටින් එකනේ. විශාල් එහෙම තමයි කියන්නේ. ගයාත්‍රි අපි ගිහින් වෙන තැනකින් වාඩි වෙමු කියලා රොෂාන් කියද්දි ඔව් ගිහින් වාඩි වෙයන් කියලා විශාල් කියනවා. ඒත් එක්කම ගයාත්‍රිත් කතා කරන්න පටන් ගන්නවා. විශාල් ඔය ආයෙමත් පටන් ගත්තද? හරි දැන් ඔයා මොනවද කියන්නේ? මට මෙතන ඉඳගෙන තේ එකක් බොන්න බැරිද කියලා විශාල් උත්තර බඳිනවා. හරි සමාදානයෙන් බොන්නකෝ කියලා ගයාත්‍රි එතනින් නැගිටලා යනවා. මේ වෙලාවේදී ගයාත්‍රිට එක කෝල් එකක් එනවා. මොකද උනේ කියලා ඇහුවාම රොෂාන්ව මට මුණ ගැස්සුවේ උඹද කියලා ගයාත්‍රි මේ බනින්නේ බොබීට. ඌ හොඳ නිවිච්ච කොල්ලා බං. උඹට හොඳට ගැලපෙනවා කියලා බොබී කිව්වහම මම උඹ වද මරලා දානවා කියලා ගයාත්‍රි කෝල් එක කට් කරනවා. ඉතින් ගයාත්‍රි තනියම මේ ඉන්න තැනට විශාලුත් අර කොල්ලට බැනලම මෙතෙන්ට එනවා. මොකද්ද ඔයාට ඌ එක්ක තියෙන සම්බන්ධය කියලා විශාල් අහද්දි ගයාත්‍රි කියන්නේ ඒක ඔයාට කියන්න ඕනේ නෑනේ. ඇයි ඔයා මේ විදියට මගේ පස්සෙන් එන්නේ කියලා. මට කැන්ඩිමට එන්න බැරිද? හැබැයි ඌ කූල් ඈ. පවුලේ යාළුවෝ නේද කියලා විශාල් කියනවා. මට ඔයාගේ සහතිකය ඕනේ නෑ. මගේ දේවල් වලට ඔයා හොම්බ දාන්න එපා. ගයාත්‍රි ටිකක් සැරවෙලා ඒක පැහැදිලිවම ඇහුණද කියලාත් අහනවා. ගොඩාක් පැහැදිලි කියලා නෝන්ඩියට වගේ විශාල් කියද්දි මාව විහිළුවට ගන්න එපා. ගයාත්‍රි අත දික් කරලා කියනවා. කවුද ඔයාට විහිළු කරේ? ඕනේ නම් ගිහින් ඌව බැඳගන්න කියලා විශාල් කියනවා. ඔයා කවදාවත් හැදෙන්නේ නැහැ. අන්තිම මොහොතේ ඔක්කොම විනාශ කරනවා. ආයෙ මට ඔයාව දකින්න ඕනේ නැහැ කියලා ගයාත්‍රි එතනින් යන්න යනවා. ඉතින් සමාව ගන්න ආපු විශාල්ට අන්තිමේටම මේ විදිහට දුකෙන් යන්න වෙනවා. උණ දේවල් දැනගන්නත් එක්ක බොබී එයා සෙට් කරන්න හැදපු මනමාලයාගේ හොඳ කිය ගයාත්‍රි එක්ක වාද කරනවා. උඹ කවුද මට මගුල් සෙට් කරන්න කියලා තරහින් වගේම අවුලෙන් ඉන්න ගයාත්‍රි යාළුවාටත් බනිනවා. ඉතින් බොබී අහනවා විශාල් එක්ක උණ දේවලුත්. අපි ඊයේ ගොඩක් දේවල් කතා කරලා සතුටින් වෙන්නුණා. අද ඒ ඔක්කොම කෑවා. මම ආයෙනම් මෙයාව බලන්න යන්නේ නෑ කියලා ගයාත්‍රි කියනවා. කාලෙත් එක්ක ඔය හැමදේම හරියයි කියලා දැන් පරක්කු වෙනවා කියන බොබී ගයාත්‍රි වෙක් කරගෙන යනවා. විශාල් බයික් එකේ යතුරත් අරගෙන කොලෙජ් එකෙන් එළියට යන්න හදුවත් ආයෙමත් ගයාත්‍රි ගාවට යන්න මේ යතුරේ තියෙන කීටයක් එක හේතුවක් වෙනවා. අනිත් පැත්තට හැරිලා ආයෙමත් එන විශාල් ගයාත්‍රිගේ හොස්ටල් එක ළඟ තමයි නවතින්නේ. ඒ වෙනකොටත් ගයාත්‍රි කොලෙජ් එකෙන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. විනාඩියක් කතා කරන්න පුළුවන් දහලා විශාල් අහනවා බස් හෝල්ට් එකට වෙනකන් විතරක් මං ආව ඇරලවන්නද කියලා. ගයාත්‍රි ටිකක් කල්පනා කරද්දි අන්තිම දවසේ අවුල් විදිහට වෙන් වෙන්න ඕනේ නෑනේ නේද කියලා විශාල් කියනවා. ඒත් එක්කම ගයාත්‍රි හැරිලා යන්නේ ටැක්සි එක ළඟට. බොබීට යාමාව ඇරලවන්න හදනවා කියන ගයාත්‍රි බෑග් ටික ගන්න හදනවා. ඕන්නේ නෑ මං ඒක අරන් එන්නම්. ඔයාගේ හිත වෙනස් වුණොත් එහෙම පරිස්සමෙන් යන්න කියලා බොබී ගයාත්‍රිට යන්න දෙනවා. ඉතින් මේ ජෝඩුවට කොලෙජ් එකෙන් එළියටවත් යන්න ලැබෙන්නේ නෑ. මොකද මෙයාලා වැස්සට අහු වෙනවා. ඇයි ඔයාට මෙච්චර අමාරු සොරි කියලා කියන්න? ගයාත්‍රි එහෙම හද්දි විශාල් කියන්නේ සොරි කිව්වා කියලා මොනා වෙන්නද කියලා. ඒක අහන කෙනාට පොඩ්ඩක් හරි සැනසීමක් කියලා ගයාත්‍රි කියනවා. අද ඔයා කැන්ටිමේ ඉන්නවා දැක්කහම මට පරණ දේවල් මතක් වුණා. අපි පන්තියේ කියව වැස්ස කාලෙට කැන්ටිමේ ඉඳගෙන ඉන්නවා.
ඒ දේවල් නිසායි මං ඒ වෙලාවේදී පිස්සු නැටුවේ. විශාල් එහෙම කියද්දි හරි මට කියන්නකෝ ඔයාට කොහෙන්ද හයියක් ආවේ කියලා අපේ හොස්ටල් එකට එන්න. මම යන්න හැදුවේ. ඒත් එක්කම මට ඔයාව දකින්න හිතුණා. එහෙම කියන විශාල් ගයාත්‍රි මීට කලින් එයාට දීලා තිබ්බර කීටක් එක ගයාත්‍රිට පෙන්නනවා. ඉතින් ගයාත්‍රි මේක හිමීට අරගෙන කීටක් එක වෙන් කරලා යාතේ තියාගෙන යතුරු විතරක් විශාල්ට දීලා ඔයා මාව මතක් කරන එක නැවැත්තුවොත් හොඳයි කියලා ගයාත්‍රි කියනවා. ඒක ඔයාට ලේසිද? විශාල් එහෙමයි අහන්නේ. මූණට මේ දේ කියාගන්න බැරි නිසාම ගයාත්‍රි කියනවා ඇයි මම ඔයාව අමතක කරන්නේ? ඒ මතක එහෙමම තිබිද්දේ කොහේ හරි කෙලවරක කියලා. එහෙනම් මම මොකටද ඔයාව අමතක කරන්න කියලාත් විශාල් අහනවා. ඔයාවම විනාශ කරගන්නවා. ඒකට හේතුව මම වෙන්න මං කැමති නෑ. ගයාත්‍රි එහෙමයි කියන්නේ. ඉතින් මේ වැස්සට තෙමි මේ ජෝඩුව තාමත් රවුම් ගහන්නේ මේ කොලේජ් එක ඇතුළෙමයි. උදේ දාලා තිබුණු මැසේජ් එක ඩිලීට් කරලා තිබ්බ නිසා ගයාත්‍රි අහනවා එකේ මොනවද තිබ්බේ කියලා. විශාල් මුකුත් නෑ කියලා කිව්වත් ගයාත්‍රි වද දෙන නිසාම විශාල් ඒකට උත්තරේ දෙනවා. ඔයා කලින් එවපු මැසේජ් එකක් ගැන මං කේන්තියෙන් හිටියේ. ඒ මොකද්ද කියලා ගයාත්‍රි අහද්දි විශාල් කියන්නේ මම කැමතියි ඔයා මාව අල්ලගෙන ඉන්නවට. මම බලාපොරොත්තු තියාගෙන හිටියා වගේ. ඉතින් විශාල් එක්ක මේ මැසේජ් එක ගයාත්‍රි තායම මතක් කරනවා. විශාල්ට ටිකක් ලං වෙන ගයාත්‍රි මේක ඔයාට කපන්න බැරිද කියලා ඇහුවාම කවුරු වෙනුවෙන්ද කියලා විශාල් අහනවා. ඉතින් මේ ආදරණීය කපල් එක මූණට මූණ බලාගෙන ඉද්දි දෙන්නටම නොදැනීම හාදුවක රස බලන්නත් ලං වෙනවා. ඒත් ඒ මොහොතත් ප්‍රතික්ෂේප කරන ගයාත්‍රි දැන් අපි යමු කියලා කියනවා. ඉතින් තාම දෙන්නගේ වලිය නම් ඉවරයක් නෑ වගේ. මල්වැස්සත් එක්ක කුඩේ යටින් දෙන්නත් එක්ක ඇවිල්ලා නවතින්නේ එයාලා ඉගෙනගත්ත පන්ති කාමරයක. දෙන්නත් එක්කම ඉඳගෙන ආයෙමත් රස කතාවක් වගේ පටන් ගන්න යන්නේ. ගයාත්‍රි කියනවා මේ කොච්චර ලස්සන මතක තියෙන තැනක්ද කියලා. ඉතින් විශාල් කියන්නේ ඒක ඇත්ත. මෙතනදි තමයි අපි වෙන් වුණේ කියලා. ඒ කතාවත් එක්ක දෙන්නම ආයෙමත් ටිකක් නිහඬ වෙනවා. ඒත් එක්කම අයියෝ මාව දාලා ගියේ කියලා විශාල් අහනවා. මම ඔයාට කිව්වනේ විශාල් 4 වෙනි අවුරුද්ද වෙනකම් මට බැරි වුණා අධ්‍යාපන කටයුතු වලට අවධානය යොමු කරන්න. ඒ ඔයාගේ කෝල් ඔයාගේ ව්‍යාකූලත්වය නිසා. ගයාත්‍රි එහෙම උත්තර දුන්නත් අවංක වෙන්න ගයාත්‍රි. ඇත්ත දැනගත්තහම මට ඔයාව අමතක කරන්න ලේසි වෙයි. විශාල් එහෙම කියනවා. ඔයාගේ නරක ගතිගුණ හින්දා. මට ඔයාගේ කේන්තිය පාලනය කරලා ඇති වෙලා තිබුණේ. මම එහෙම ජීවත් වෙන්න කැමති නෑ. ගයාත්‍රි ඒ විදිහට ඇත්තම කියනවා. ඒත් එක්කම බොබී කෝල් කරලා ගයාත්‍රිගෙන් අහනවා අයියෝ පරක්කු කියලා. ඉතින් කිසිම උත්තරයක් නොදී වැස්සත් පායලා තියෙන එකේ විශාල් මේ හදන්නේ ගයාත්‍රිව ඇරලවන්න යන්න. යන්න කලින් ආයමත් අවසන් වතාවට කොලේජ් එක දිහා හැරිලා බලන ගයාත්‍රි මට මේ තැන නැතුව පාළු හිතෙයි කියලා කියනවා. ඒත් විශාල් නම් කියන්නේ ඒ ඔයාලා වගේ අයට. මට නම් ඔතන කිසිම සුන්දරත්වයක් නෑ කියලා. ඔයාට දැන් එහෙම හිතන්න පුළුවන්. ඒත් අවුරුදු 4කට කලින් ඔයාගේ අදහස ඊට වඩා වෙනස්. ගයාත්‍රි එහෙම කියද්දි අනේ මේ කියලා විශාල් කටවහ ගන්නවා. තව දෙයක්. ඔයා දන්නවද දැන් ඔයාට තියෙන ලොකුම වාසිය මොකද්ද කියලා? විශාල් අහනවා ඒ මොකද්ද කියලා. දැන් ඔයාට කැමති දේ කරන්න පුළුවන් කියලා ගයාත්‍රි කිව්වහම තරහින් මගුල කියලා විශාල් එක්කරගෙන එනවා ගයාත්‍රිව බොබී ඉන්න තැනට. බොබී ළඟ ගයාත්‍රිව බස්සලා හැරිලා එන විශාල් බයික් එක නවත්තන්නේ පක්ෂ කාර්යාලය ළඟ. එතනට ගිහිල්ලත් විශාල් දුර ඉඳන්ම ගයාත්‍රි දිහා බලාගෙන ඉන්නවා. විශාල්ට එන කෝල් එකක් නිසා ගයාත්‍රි දිහා බලන් ඉන්න එක ටිකක් මිස් වෙනවා. ආපහු විශාල් බලනකොට ගයාත්‍රි නැති නිසා විශාල් ඇවිත් යන්න හිතාගෙන බයික් එකට නගිනවා. ඒ වෙලාවේදී සයිඩ් කණ්ණාඩියෙන් විශාල් දකිනවා ගයාත්‍රි බස් හෝල්ට් එකේ ඉඳගෙන ඉන්නවා. කාන්දම වගේ විශාල් ආයෙමත් එනවා ගයාත්‍රි ළඟට. ඔයා ගියේ නැද්ද කියලා විශාල් ගයාත්‍රිගෙන් අහද්දී බොබී ගියා. මං යන්න ඕනේ මේ පැත්තට නේද කියලා ගයාත්‍රි මතක් කරලා දෙනවා. ඉතින් ගයාත්‍රි ළඟින් ඉඳගත්ත විශාල්ට ගයාත්‍රි කියනවා දැන් බස් එක එයි කියලා. හරි මං ඔයා යනකම් ඉන්නම් කියලා විශාල් කිව්වහම ගයාත්‍රි ඒකට නම් අකමැති වෙන්නේ නැහැ. විශාල් මේ වෙලාවේදී යාට නැති කරගන්න බැරි පුරුද්දක් වෙච්ච සිගරට් එක කටේ ගහ ගන්නවා. ටික වෙලාවක් ඉඳලා ගයාත්‍රි ඒක දිහා බලාගෙන ඉඳි ඇයි මං ඒක විසික් කරන්න ඕනේද කියලා විශාල් අහනවා. ඔයාට පුළුවන්ද කියලා ගයාත්‍රි ඇහුවට පස්සේ විශාල් ඒක නිවල බිම දානවා. ඉතින් ඒ දෙයින්නම් ගයාත්‍රි පුංචි සතුටක් ලබනවා. ඊට පස්සේ විශාල් අහනවා ඔයාට බඩගිනි නැද්ද කියලා. ටිකක් බඩගිනි. මම යන ගමන් මොනවා හරි කන්නම් කියද්දි අන්තිම පාරට මං ඔයාට මගේ අතින්ම හදපු කෑම හදලා දෙන්නද කියලා විශාල් යෝජනා කරනවා. පරක්කු වෙනවනේ. දැන් වෙලාව නෑ කියලා ගයාත්‍රි කිව්වහම වෙලාව තියෙන්නේ අපේ අතේ කියලා විශාල් කියනවා. ඉතින් ගයාත්‍රි අහනවා කොහෙටද මේ එන්න කියන්නේ කියලා. ඉතින් විශාල් නැවතිලා ඉන්න ගෙදරට තමයි ගයාත්‍රිට මේ විදිහට විශාල් එන්න කියන්නේ. ගයාත්‍රි එක හේතු කී බෑ කියලා කියද්දි ඔයා අනිවාර්යෙන්ම දවසක මේ අවස්ථාව මගහැරුණා කියලා පසුතැවෙයි කියන විශාල් ඊළඟට කියනවා අද බස් එන්නේ නැහැ. ස්ට්‍රයික් කරනවා කියලා මට ආරංචි වුණා කියලා. ගයාත්‍රියකට hina වෙලා පාඩුවේ ඉද්දි අනේ එන්න. මම පොරොන්දු වෙනවා රස කෑමක් රස කාලයක්. එච්චරයි කියලා.
විශාල් ඒ විදිහට කිව්වහම ගයාත්‍රි කියනවා මං එහෙනම් ගෙදරට කියන්න ඕනේ කියලා. හරි කියලා විශාල් ගොඩක් සතුටු වෙනවා. ගයාත්‍රි අම්මට කෝල් කරත් ෆෝන් එක මල්ලි අතේ තියෙන නිසා ගයාත්‍රිට ගෙදරින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ආසාවෙන් ගයාත්‍රිවත් එක්කරගෙන විශාල් එයාලගේ තැනට ආපුවාම යාළුවෝ දොරවල් වහලා දාලා යතුරත් අරන් ගිහින්. කොහොම හරි ගෙට පැන ගන්න විශාල් ගන්න උත්සාහය දැක්කහම ගයාත්‍රිට තනියම hina. අන්තිමට දොරේ අගුලත් කඩලා දාලා මේ දෙන්න කොහොම හරි ඇතුළට යනවා. විශාල් දඩිපිටිය උයන්න ලෑස්ති වෙද්දි ගයාත්‍රි අහනවාගේ කාමරේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් විශාල් පෙන්නන්නේ මේ ගෙදර තියෙන අට්ටාලය. එතනදිදී හුස්ම හිර වෙන්නේ නැද්ද කියලා ගයාත්‍රි අහුවත් විශාල් කියනවා එතන මරු කියලා. ඔයාට උයන්න මගෙන් උදව්වක් ඕනේ නැද්ද කියලාත් ගයාත්‍රි අහනවා. කැමති නම් උදව් කරන්න කියලා විශාල් කිව්වහම ඉන්න එන්නම් කියලා ගයාත්‍රි ඉක්මනට එනවා විශාල්ට උදව් වෙන්න. චට්නි එක්කුත් හදමු කියලා විශාල් යෝජනා කරලා ගයාත්‍රිට කියනවා පොල් ටිකක් ගාලා දෙන්න කියලා. මං හාල් හොදන්නම්. ඔයා පොල් ටික ගන්න කියලා ගයාත්‍රි ලේසි වැඩ ටික තමයි බාරගන්නේ. විශාල් පොල් ටික ගාන ගමන් අතන තියෙන ගහෙන් මිරිස් කරල් ටිකක් කඩාගෙන එන්න කිව්වහම ඒකටත් ගයාත්‍රි කියන්නේ මට තියෙන්නේ අත් දෙකයිනේ කියලා. හරි කියලා අත හොද ගන්න හදන විශාල්ගේ හැසිරීම ගයාත්‍රිගේ හිත වසඟ කරගන්නවා. ආසාවෙන් කැපවීමෙන් ඉව්ව මේ කෑම ටික විශාලයාගේ ආදරවන්තියට බෙදලා දෙනවා. දෙන්නත් එක්ක කෑම කාලා පැත්තකට වෙලා ඉඳන් ඉද්දි විශාල්ගේ සින්දුවකින් ගයාත්‍රිගේ හිත නිවන ලස්සන ගීතයක් රස බලන්නත් ගයාත්‍රිට විශාල් හොඳ අවස්ථාවක් හදලා දෙනවා. ඉතින් ඉබේටම වගේ විශාල්ගේ උරහිසට වැටෙන ගයාත්‍රි ඒ සින්දුව රස විඳින්නේ හරි සෙනෙහසකින්. ඉතින් විශාල් මේ වෙලාවේදී කියනවා සංගීත පැත්තෙන් මොකක් හරි කරන්න හිතෙනවා කියලා. ඉතින් කරන්න කියලා ගයාත්‍රි කියද්දි එකතු වෙච්ච පේපර් වලට මොනවා කරගන්නද කියලා හිතාගන්න බැරුව මං ඉන්නේ. විශාල් ඒ විදිහට ඍණාත්මකවම කතා කරනවා. ඒත් එක්කම වෙලාව බලලා ගයාත්‍රි කියනවා දැන් අපි යමු කියලා. ගේ ගාවට වෙනකම් මං ආව ගිහින් දාන්නද කියලාත් විශාල් මේ වෙලාවේදී අහනවා. විනාඩි 45ක් විතර යන්නේ. මං ආව ඇරලවන්නම් කියලා විශාල් ආයෙමත් කියද්දි මම යන්නම් කියන ගයාත්‍රි විශාල්ගේ බලකිරිල්ලටම ඒ දෙයටත් කැමති වෙනවා. එහෙනම් තව ටික වෙලාවක් ඔයා මෙහි ඉන්නව නේද කියලා විශාල් සතුටු වෙනවා. ඒත් එක්කම ගයාත්‍රි අහනවා මොකටද මට ඉන්න කිව්වේ කියලා. නිකන් වාඩි වෙලා ඉන්න බැරිද ආයෙත් අපිට කියලා විශාල් ඇහුවාම කියාගන්න බැරි ගොඩක් දේවල් හිතේ තියාගෙන ගයාත්‍රි ආයෙමේ උරහිසට ඇලවෙනවා. ඉතින් ඊළඟට මෙයාලා පුංචි තරඟයක් කරනවා. බෝතලයක් තියලා ඒකට මදිටියටයක් දාලා ඒක වැටුනොත් ඉල්ලන දෙයක් කරන්න ඕනේ කියන එක තමයි මේ ගේම් එකේ නීතිය. මුල්ම chance එක ගන්න ගයාත්‍රි. එයා ඒ වටේ දිනන නිසා ඔයා ඒ කාත් එක්කවත් රණ්ඩු කරන්න එපා කියන එකයි ගයාත්‍රි විශාල්ගෙන් ඉල්ලන්නේ. ඊළඟට විශාල්ගේ chance එක. ඉතින් එයා ඉල්ලන්නේ ගයාත්‍රිගේ ටැටු එක එයාට පෙන්වන්න ඕනේ කියලා. ඒක නම් කොහොමත් කරන්න බෑ කියලා ගයාත්‍රි කිව්වහම ඒක මේ ගේම් එකේ කොටසක් නේ කියලා විශාල් මේ ගන්න අවස්ථාව එයාට මගහැරෙනවා. ඊළඟට ගයාත්‍රි කල්පනා කරලා ඔයා ඔය රැවුල කපන්න කියලා තමයි ඉල්ලන්නේ. හැබැයි ඒ chance එකත් ගයාත්‍රිට මිස් වෙනවා. ඉතින් ඊළඟ අවස්ථාව විශාල්ගෙනේ. විශාල්ගේ ඉල්ලීම වෙන්නේ මට හාදුවක් ඕනේ කියන එක. ඉතින් ඒ අවස්ථාව දිහා නම් මෙයාලා බලාගෙන ඉන්නේ හරි කෘතුහලයෙන්. ඉතින් කොහොම හරි විශාල්ට ඒ අවස්ථාව මගහැරෙනවා. ඉතින් අපි අමුද කියලා විශාල් මහලා එයා බෑග් ටිකත් ලෑස්ති කරගෙන දොර අරිද්දි විශාල්ව නවත්ත ගන්න ගයාත්‍රි එකම එක හාදුවක් දීලා මේ කොල්ලව පිස්සු වට්ටනවා. ඒකල්ල ගයාත්‍රි කියනවා අපි යමු කියලා. දොරේ අගුලක් දාලා ගයාත්‍රිට යන්න දීලා බලන් ඉන්න බැරි නිසා විශාල් එයාව නවත්ත ගන්නවා. ඉතින් නොදැනිම සුපුරුදු ආදරේ විඳින්න මේ ජෝඩුව ඉබේටම වගේ සැරසෙනවා. මුසපත් වුණු ආදරයක රස විඳින මේ ජෝඩුව එයාලගේම ලෝකෙක අතරමං වෙලා. ඉතින් සැනසීමෙන් විඳපු ඒ ආදරණීය මොහොතෙන් පස්සේ මේ කතාව හරි සුන්දර වෙයි නේද? ඒ ආදරණීය මොහොතෙන් පස්සේ විශාල් අහනවා මොකද්ද උනේ කියලා. ඔළුව වනලා ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන ගයාත්‍රි මම යන පැත්තට බස් එකක් ආවා. මම ඕනකමින් මේක මගහැරියා කියලා කියද්දි ඒ ඇයි කියලා විශාල් අහන්නේ නොදන්නවා වගේ. ඔයාව බලන්න කියලා ගයාත්‍රි කිව්වහම විශාල්ට එක ලොකු සතුටක් වෙනවා. ඒත් එක්කම ගයාත්‍රි මේ කාමරේ තිබුණු පොතක් අරගෙන ඔයා මේ විභාගේ පාස් වුණානේ. ඇයි මේ පොත තාමත් ඔයා ළඟ කියලා අහද්දි අපි පළවෙනි පාර තරහ වෙලා යාළු වුණාම ඔයා දීපු පොතක් තමයි මේක. මතක් වෙන්නයි තියාගෙන ඉන්නේ කියලා විශාල් කියනවා. විශාල්ටත් ඕන වෙනවා ගයාත්‍රි දුන්න කීටයක් එක එයා ළඟට ආයෙමත් ගන්න. ඉතින් විශාල් එක ගත්තට පස්සේ වටපිට බලන ගයාත්‍රි එහෙනම් මේක මගේ ළඟ තිබිද්දෙන් කියලා විශාල් ළඟ තිබ්බ සිගරට් පැකට් එක ගයාත්‍රි ගන්නවා. ආයෙමත් ආදරෙන් ලං වෙලා ඉන්න ගමන් විශාල් අහනවා ඔයාට යන්න ඕනේ නෑ නේද කියලා. මට දැන් තේ එකක් ඕනේ කියලා ගයාත්‍රි කිව්වහම විශාල් ගයාත්‍රි වෙනුවෙන් තේ එකකුත් හදලා දෙනවා. ඉතින් දෙන්නත් එක්ක තේ එකේ රස බලන වෙලාවේදී මේ කතාව තවත් දුර යනවා. ඔයා ගියාම මාව අමතක වෙයි නේද කියලා විශාල් අහද්දි ගයාත්‍රි ඔළුව වනලා තමයි උත්තර දෙන්නේ.
යාළුවා හම්බුනාම මාව අමතක වෙලා යයි. විශාල් එහෙම කියලා ඔයා දන්නවද මට ඔයාගේ වැඩිපුරම මතක් වෙන්නේ මොකද්ද කියලා? ඒ ඔයාගේ සුවඳ. විශාල් තවදුරටත් මේ විදිහට කියන්න හදන්නේ එයාගේ හිතේ මෙච්චර කාලයක් හිර වෙලා තිබුණු දේවල්. නිහඬවම නැගිටලා යන ගයාත්‍රි ඔයා මගේ අකමැතිම දේ මොකද්ද කියලා අහනවා. ආක්‍රමණශීලී අදහස් කියලා තමයි විශාල් කියන්නේ. බොබී තමයි අපේ සම්බන්ධය නවතින්න හේතුව. එයා මගේ දේශපාලන ස්වභාවයට, මගේ පවුල් පසුබිමට, ඒ හැමදේටම කැමති නෑ. විශාල් එහෙම කියද්දි මමත් ඔයාගේ විගඩම් වලට කැමති නෑ කියලා ගයාත්‍රි කියනවා. ඒකේ තියෙන වැරද්ද මොකද්ද? විශාල් එහෙම ඇහුවාම ඔයා ඒවට කොච්චර කාලයක් නාස්ති කරනවද? ඇත්තටම අපේ පන්තියේ ඔයා වගේ දක්ෂ කෙනෙක් හිටියේ නෑ. ඒත් ඔයා අවධානය නැති කරගත්තා කියලා ගයාත්‍රි තේරුම් කරන්න හදන දේවල් වලට මගුල කියලා තමයි විශාල් ප්‍රතිචාරය දක්වන්නේ. ඊට පස්සෙත් තරහ ගන්න නැත්තන් දෙයක් කියන්නද කියන හන ගයාත්‍රි ඔයාට පසුගිය පේපර් වලට උත්තර ලියලා ඒව මහන්සි වෙලා පාස් වෙන එක අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා හරියන්නේ කලාවට, චිත්‍රපටි වලට, ඉයුම් පිහුම් වලට. ඒ වගේ දෙයක් කරන්න කියලා ගයාත්‍රි ගොඩක් හොඳින් කියනවා. මොන මගුලක්ද? මම සැප්තැම්බර් 31 වෙන්න කලින් පේපර් ටික ඔක්කොම ඉවර කරගන්නවා. විශාල් එහෙම කියද්දි ගයාත්‍රි අහනවා ඊට පස්සේ ඉංජිනේරුවෙක් වෙලා හිර වෙලා ජීවත් වෙන්නද ඕනේ කියලා. ඔයාට ඕන කරන දෙයක් කරන්න. හැමෝටම මේ හැකියාව නෑ විශාල්. ඇයි තේරුම් ගන්න නැත්තේ කියලා ගයාත්‍රි තවදුරටත් උපදෙස් දෙනවා. ඔයත් මගේ තත්ත්වය තේරුම් ගන්න. විශාල් ටිකක් තදින් කියනවා. අනිත් පැත්තට ගයාත්‍රි කියනවා මුලින්ම ඔයාගේ ජීවිතේ ඔයාට ඕන දේ තේරුම් ගන්න කියලා. මට ඕනේ ඔයාව. ඔයාව මට ලබා ගන්න පුළුවන්ද කියලා අහන විශාල්ගේ ප්‍රශ්නෙට නම් ගයාත්‍රිට වචන නැති වෙනවා. හැමෝටම උපදෙස් දෙන්න ලේසි. විශාල් ආයමත් තරහ ගද්දී ඔයාගේ ස්වභාවය තමයි ලොකුම ප්‍රශ්නේ. මට ආදරේ කියාගෙන එද්දී ඔයා ගොඩක් සංසුන් කෙනෙක්. ඒකයි මං ඔයාට කැමති උනේ. ඒත් ඔයත් දැන් හැසිරෙන්නේ මගේ තාත්තා වගේමයි කියලා ගයාත්‍රි කියනවා. දැන් ඔයා මාව තාත්තා වගේත් කරන්න. එච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. විශාල් එහෙම කියද්දී මේක ඇති වෙලා වගේ ගයාත්‍රි අහනවා අපි දැන් යමුද කියලා. ඔයා කතාව ඉවර කරලා යන්න කියලා ගයාත්‍රිගේ අත තදින් අල්ලගෙන මම දැන් මොනවටද අවධානය දෙන්න ඕනේ කියලා විශාල් අහනවා. අත අතාරින්න විශාල්. ගයාත්‍රි එහෙම කිව්වත් මට වෙලාවකට මැරෙන්න හිතෙනවා කියලා විශාල් පැත්තකට ගිහින් ඔලුවත් අල්ලගෙන ඉඳගද්දී ගයාත්‍රි ආයමත් එයා ළඟට ඇවිත් විහිළුවක් කරේ කියන්නේ විශාල්ව රිලැක්ස් කරන්න හිතාගෙන. මගේ ජීවිතේ වාට විහිළුවක්ද? එහෙම අහන විශාල් ඔයාගේ මේ සම්බන්ධය තිබ්බේ නැත්තම් මම කොහොම හරි විභාගේ පාස් වෙලා කියලා විශාල් කියනවා. මමද දැන් හේතුව කියලා ගයාත්‍රි දුක් වෙද්දී ඔව් ඔයා තමයි හේතුව. මාව දිරිමත් කරලා බලාපොරොත්තු දීලා මාව දාලා ගියා. විශාල් ඒ විදිහට ආපහු ගන්න බැරි වචන ගොඩක් කියලා ගයාත්‍රිගේ හිත රිද්දෙනවා. ඔව් ඔයා හරි. මගේ තමයි වැරද්ද. ඔයා වගේ කෙනෙක්ව විශ්වාස කරලා ආදරය කරාට කියලා ගයාත්‍රි කිව්ව ගමන් විශාල්ගේ ඉවසුම් නැති ගතිය ආයෙමත් මතුවෙනවා. දැන් යනවා යන්න කියලා විශාල්ගේ කටින්ම අහගන්න ගයාත්‍රි ආයෙ කවදාවත් මාව හම්බෙන්න නම් එපා කියලා ඇස්වල කඳුළු පුරවන් එතනින් පිටත් වෙනවා. විශාල්ට දැන් ඕනෙ වෙනවා සිගරට් එකක්. ගේ පුරාම එක හොයද්දී එයයි ගයාත්‍රි ආදරේ මෙතපු ඒ ඇතිරිල්ල තමයි විශාල්ට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම විශාල්ට ආයෙමත් ගයාත්‍රිව ඕන වෙනවා. ඉතින් ඒ වෙනකොටත් ගයාත්‍රි ගොඩක් දුර ගිහිල්ලා. ඉක්මනටම ගයාත්‍රිව හොයාගන්න හිතාගෙනයි විශාල් මේ පාරට බහින්නේ. කෝල් කොච්චර ගත්තත් ඒක ආන්සර් කරන එක නම් වෙන්නේ නැති දෙයක් කියලා දැනගන්න විශාල් බස් එකකින් එක දිහා බල මේ ගමන යනවා. ඒත් එක්කම ගයාත්‍රි නොදැක්කත් විශාල් දකින්නම ගයාත්‍රි බස් එකක ඉඳගෙන ඉන්නවා. බයික් එකෙන් බහැලා ඊළඟ හෝල්ට් එකේම බස් එකට නැගගන්න විශාල් ගයාත්‍රිට පිටිපස්සේ ෂීට් එකේ වාඩි වෙනවා. මම ආයෙත් යකා නැටුවා. එහෙම කරන්න මට ඕන උන්නේ නැහැ. බස් එකෙන් බහැලා ප්ලීස් මාත් එක්ක යමු කියලා විශාල් කිව්වත් තරහ ගියාම ඔයා කියන වචන පිහියෙන් අනිනවා වගේ විශාල් ආපහු ඒව ගන්න බෑ. ගයාත්‍රි ඒ විදිහට එයාගේ හිතේ තියෙන දුක කියනවා. මං දන්නවා මං අවුල් වෙලා කියලා. ඔයා මාව දාලා ගියොත් මං තවත් නරක වෙයි. එතකොට මට කිසිම දෙයක් මගේ පාලනයට එන්නේ නැහැ. විශාල් ඒ විදිහට ගයාත්‍රි වයාට තවත් ඕනේ කිව්වත් මට මගේ කියලා ජීවිතයක් නැද්ද? මම ඉන්නේ ඔයා සුවපත් කරන්නද කියලා ගයාත්‍රි කියනවා. හරි මම හැම දෙයක්ම නිවැරදි කරගන්න උත්සාහ ගන්නම්. මට ටික කාලයක් දෙන්න කියලා විශාල් කියද්දී මාස 6කට පස්සේ අද තමයි අපි කතා කරේ. ඒත් මොකද උනේ? ඔයා නියම ගතිය පෙන්නුවා. ඉතින් ඔයා වෙනස් වෙයි කියලා හිතන්නේ කොහොමද මම? ගයාත්‍රි එහෙම අහන්නේ හරි වේදනාවකින්. ගයාත්‍රි ඔයා මාත් එක්ක හිටියොත් ඒක මට ගොඩක් වටිනවා. විශාල් එහෙම කිව්වත් මට ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. මට හැම දෙයකින්ම පොඩි නිවාඩුවක් ඕනේ. අපිට තවදුරටත් එකට ඉන්න බෑ කියන ගයාත්‍රි එක දැඩි තීරණයකමයි දැන් ඉන්නේ. අනේ මට කාවවත්ම ඔයාට ආදේශ කරන්න බෑ. ගයාත්‍රි මම දැන් ඒක හොඳටම දන්නවා. හදිස්සියක් නෑ. ඔයා කාලය අරගෙන ඔයාගේ කෝස් එක ඉවර කරගන්න. මටත් ටික කාලයක් ඕනේ. ඒත් මට ඔයාව බලන්න දෙන්න කියලා විශාල් ඉල්ලනවා. ඒත් එක්කම විශාල්ගේ දිහාවට හැරිලා ඇයි ඔයා මෙහෙම කරන්න කියලා ගයාත්‍රි අහනවා. නැගිටලා
කියලා ඇවිත් ගයාත්‍රි ළඟින් ඉඳගෙන අත් දෙක අල්ලගන්න විශාල් මට ඔයාව ඕනේ කියද්දි ගයාත්‍රි අහනවා අද මම ඔයත් එක්ක ආවේ ඇයි කියලා දන්නවද කියලා. ඒ වගේම එදා රෑ ඔයා ළඟට ආවේ ඇයි කියලා දන්නවද? මොකද ඔයා එක්ක ඉන්නකොට මම ආරක්ෂිතයි කියලා මට දැනෙනවා. මගේ උපරිමෙන් උත්සාහ කරා මම මේ සම්බන්ධය පවත්වගෙන යන්න. ඒත් මම තව මොනවා කරන්නද කියලා ගයාත්‍රි ඉකිබිඳිනවා. මට තව එක අවස්ථාවක් දෙන්න බැරිද? ඔයාට කැමති කාලයක් ගන්න. M.Tech සම්පූර්ණ කරන්න අවුරුදු 2යි. ස්ථාවර වෙන්න තව අවුරුද්දක්. වැඩිපුරත් අවුරුද්දක් ගන්න. මට බලාගෙන ඉන්න පුළුවන්. ඔයා ඒකට කැමතිද කියලා අහන විශාල්ට ගයාත්‍රි කියන්නේ ඒක දුර වැඩි නැද්ද කියලා. ඒ කාලය ඇතුළත ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ මුකුත් යථාර්ථවාදී නෑ කියලා ගයාත්‍රි කියනවා. මට ඔයාගෙන් කිසිම පොරොන්දුවක් එපා. ඒත් අපි එකපාරක් හම්බෙමුද? එතකොට අපිට තේරෙන්නේ නැද්ද අපි ඉන්නේ කොහෙද කියලා? විශාල් එහෙම කියද්දි ඒ වෙනකම් මාව හම්බෙන්න එපා. එතකන් අපි ආගන්තුකයෝ වගේ ඉමු කියලා ගයාත්‍රි තමන්ගේ තනි තීරණයෙම ඉන්නවා. හරි කියලා කඳුළු පුරවගෙන විශාලුත් ඒකට එකඟ වෙනවා. අද නොවැම්බර් 25 2025 නොවැම්බර් 25 මම ඔයාව හම්බෙන්නම් හරිද කියලා විශාල් කිව්වහම ඉතින් දැන් ඔයා සේරම ප්ලෑන් කරාද කියලා ගයාත්‍රි ලාවට hina වෙනවා. එතකන් ඉන්න මට මොනා හරි ඕන නේද කියලා විශාල් අහද්දි ඒක වෙන්න තියනවා නම් වෙයි කියලා ගයාත්‍රි කියනවත් එක්කම දෙන්නම ටිකක් නිහඬ වෙලා ඉන්නවා. ගයාත්‍රි කියනවා ඊළඟ හෝල්ට් එකෙන් එයා බහිනවා කියලා. අවසරයක් නැතුව මේ උරහිස මතට වැටෙන විශාල් සෙල්ෆියක් ගමුද කියලා ඒ සටහන විතරක් අන්තිමටම එයා ළඟ ඉතුරු කරගන්නවා. ඉතින් ගයාත්‍රියාගේ නැවතුමෙන් බැහැලා යනවා. හැංගීම්බර වෙලා විශාල් හොඳටම අඬන්න ගන්නේ ඒ පිරිමි හිතටත් කඳුළු හංගන්න පුළුවන් සීමාවක් තියෙන නිසා. පාරේ ඇවිදන් යන ගයාත්‍රිට කඳුළු හලලා වැළපෙන්න ඉඩකුත් නැහැ. මේ දවසේම එක මොහොතක එක බස් හෝල්ට් එක ගයාත්‍රිත් එක්ක විශාලුත් හිටියා යාගේ තනියට. ඒත් ගයාත්‍රි ආයමත් දැන් තනි වෙලා. මේ වෙද්දි විශාල් එයා නැවතිලා ඉන්න ගෙදරටත් ගිහිල්ලා. ගෙදර දොරවල් ඇරලා දාලා කියලා යාළුවෝ විශාල්ට කෑ ගහනවා. ඒත් හරි නියුණු කෙනෙක් විදිහට විශාල් සමා වෙන්න කියලා කියද්දි යාළුවොත් පුදුම වෙනවා. විශාල්ගේ මේ වෙනස් වීමට. ආදරවන්තියට මේ ආදරවන්තයාව අමතක නොකරන්න උත්සාහ කරන මේ ආදරවන්තයා එයාලගේ අවසන් ෆොටෝ එකත් ගයාත්‍රිට ෂෙයා කරනවා. ප්‍රශ්නයකට විශාල් මූණ දෙන හැටි දන්න එයාගේ යාළුවා මේ වෙලාවේදී විශාල්ට කෝල් කරලා මෝඩ වැඩ කරන්න එපා. උඹ ගෙදර යනවද කියලා අහද්දි මට යන්න ගොඩක් තැන් තියෙනවා කියලා විතරක් කියන විශාල් කෝල් එක කට් කරනවා. ඊට පස්සේ විශාල් ගයාත්‍රි ලිව්ව සටහන් පිරුණු අර පොතත් ගමන් මල්ලට දාගෙන දුර ගමනක් යන්නයි මේ ලෑස්තිය. ඉතින් ගයාත්‍රිටත් මේ කොල්ලව මතකට නොයනවාම නෙවෙයි. සිගරට් පෙට්ටිය තමයි ගයාත්‍රිගේ තනියම කන්නේ. ඒත් එක්කම ගයාත්‍රියාගේ ෆෝන් එකේ ඒ බලාපොරොත්තු පිරිච්ච දිනේ සටහන් කරගන්නවා. ඉතින් විශාල්ට අර දීපු බයික් එකේ කීටැක් එකේ තියෙන්නේ come back to me කියලා. ගයාත්‍රි විශාල් එනකම් මේ විදිහට බලන් ඉන්නවා. අන්තිමටම විශාල් මෙහෙම කියනවා. ඉතින් මේ විශාල්ගේ අදහස්. මම ගොඩක් ගමන් කළා. ගොඩක් තැන් නැරඹුවා. ලස්සන දසුන් ගොඩක් දැක්කා. බොහෝ අය අධ්‍යයනය කළා. මට සතුටක් ලැබුණා. මගේ දුක බෙදාගත්තා. ගොඩක් දවස් ආවා, බොහෝ රාත්‍රී ආවා. කිහිප වතාවක්ම අපහසුතාවයට පත් වුණා. ගොඩක් දේවල් ලැබුණා, ගොඩක් දේවල් නැති වුණා. ගොඩක් ඇඬුවා, ගොඩක් hina වුණා. ගොඩක් ඉගෙන ගත්තා. ඒත් තවමත් මට හොඳ මතකයක් ලැබුණේ නැහැ. ඒ අවුරුදු 4 තරම්. මේ සින්දුව එයාට. එයාව හම්බෙන්න යන දවසට කියලා ගයාත්‍රි පටන් ගත්ත මේ කතාව විශාල් ඒ විදිහට ඉවර කරනවා. ඉතින් මේ නොනිමි ආදර කතාව මේ විදිහට නිමා වෙනවා. කොහොම හරි අවසාන වෙනකම් මගේ කියවිල්ල අහගෙන හිටියට නම් ගොඩක් ස්තුතියි. අපේ channel එකට පුංචි සබ් එකක් දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලන ගමන් ආයෙමත් ආදරය අරගෙන ඉක්මනට මෙන්නම් කියලා අදට මම නවතිනවා.